අයිබෝන් සුබ දවසක්. අද ටිකක් සතුටුදායක ප්‍රවෘත්තියක් එක්ක තමයි මට නම් සතුටුයි. මම දන්නේ නැහැ ඉතින් මේ සිරිවලීට කොහොමද කියලා. කොහොම හරි මේ අර මම දැක්ක පෝස්ට් එකක් දාලා තිබුණා කොළඹ අහස රතු මලින් සැරසෙයි කියලා. අවුරුදු ගානක් තිස්සේ දේශපාලනයේ කොළපාට බලකොටුවක් විදියට තිබුණු කොළඹ මහනගර සභාව මේ වෙනකොට මේක පටිගත කරන මොහොතෙමයි ඒ ප්‍රවෘත්ති අපිට අහන්න ලැබෙන්නේ. කෙසේ හෝ මාලිමාව එහෙම නැත්නම් රතු පාටට හුරු ජවිපේ රතු පාටට හුරු රෝස් පාට බලය තහවුරු කර ගන්නවා. ඡන්ද 61ක් නග පුරපති අපේක්ෂිකාව වෙච්ච මාලිමාවේ අපේක්ෂිකාව රායි කෙලි බර්තසාර් ලබා ගන්නවා. අනෙක් පැත්තෙන් උප නගරාධිපති විදියට හේමන්ත කුමාර වීරකෝන් පත් වෙනවා නිතරගෙන්ම. ඊළඟට විපක්ෂයේ හැටියට පත් වුණු අපේක්ෂකයා ඡන්ද 54ක ප්‍රමාණයක් ගන්නේ. ප්‍රතික්ෂේපිත ඡන්ද දෙකකුත් තියෙනවා. ඒ වගේම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ගත්තොත් 115ක ප්‍රමාණයක් තමයි ප්‍රකාශ වෙලා තියෙන්නේ. මේ විදිහට තමයි කොළඹ මහනගර සභාව වත්මන් ආණ්ඩුවට එහෙම නැත්නම් මාලිමාවට එන්නේ. මේක ඇතුලේ කතා බොහොමයක් තියෙන්න ඕනේ. ඇත්තටම මේ කොළඹ නගර සභාව කියන එක අර ලංකාවේ දේශපාලන බලය මාලිමාවට ගියා වගේම ඊටාම වැදගත් මොහොතක්. මොකද කොළඹ නගරය කියන එක නාගරිකයාට වෙන් වෙච්ච එහෙම නැත්නම් ප්‍රභූතන්ත්‍රයට බලය හිමි කරගන්න හැමදාම වෙන් වෙච්ච නගර සභාවක්. විශේෂයෙන්ම මේ පාලන බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අරගෙන තියෙද්දිත් නගරයේ බලය ලැබුණේ එක්සත් ජාතික පක්ෂයට. ඒ තරමටම කොළපාට නගර සභාවක් තමයි කොළඹ නගර සභාව කියන්නේ. ඒ හින්දා රන්හිර් කිව්වා වගේම මේක ඓතිහාසිකයි තමයි. රෝස පැහැයෙන් කොළඹ අහස දිස්වෙන එකම ඓතිහාසික වෙනවා. කොහොම වුණත් රන්හිරු මේ දැන් අද පැය දෙකක විතර කාලයක් මේ නගර සභාවේ කටයුතු සම්බන්ධයෙන් තීරණයකට එන්න ගත කරලා තියෙනවා අද උදේ ඉඳලා. ඒකට හේතුව තමයි මේ විශේෂයෙන්ම මේ ඡන්දය රහස් ඡන්දයක් බවට පත් කරන්න කියලා මාලිමාව පැත්තෙන් තමයි වැඩි වශයෙන්ම ඉල්ලීම කරලා තියෙන්නේ. රහස් ඡන්දයකින් නගරාධිපතිවරයා හෝවරිය තෝරා ගන්න කටයුතු කරන්න කියලා. රන්හිරු මොකද හිතන්නේ? ඇයි මේ රහස් ඡන්දයක්? සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය කියන්නේ මේ රහසේ දේවල් කරන්න නෙමෙයි, මේ හරිම විනිවිද භාවයෙන් වැඩ කටයුතු කරන්න කැමති කොටසක්. එතකොට සාමාන්‍යයෙන් සිරිමලි රටේ දැන් අනෙක් පළාත් පාලන ආයතන ගත්තාම ඒ දිහාට බැලුවාම පක්ෂ හැමෝටම වගේ ඉඩක් හම්බෙලා තිබුණු ඒවා නෙමෙයි තියෙන්නේ. අනිත් එක ස්වාධීන කණ්ඩායම් බොහොමයක් තියෙනවා. ඒ කණ්ඩායම් වලිනුත් අනෙක් පළාත් පාලන ආයතන වල එකක් දෙකක් වගේ තමයි අපේක්ෂකයෙක් හෝ දෙන්නෙක් ලබා ගන්න. නමුත් කොළඹ මහනගර සභාව කියන්නේ අපේක්ෂකයෝ ගොඩක් ඉන්න, පක්ෂ ගොඩක් එකතු වෙන ස්වාධීන කණ්ඩායම් බොහොමයක් ඉන්න. විශේෂයෙන්ම මම නිකමට මේ මැතිවරණ ප්‍රතිඵලය දිහා බැලුවාම 81814ක් ජාතික ජනබලවේගය දිනා ගන්නවා 36%ක්. ඒ වගේම සමගි ජනබලවේගය 58375ක් 126ක ප්‍රතිශතයක් ලබා ගන්නවා. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එතකොට මුස්ලිම් කොංග්‍රසය, මේ වගේ දේශපාලන පක්ෂ බොහොමයක් මේකත් එක තරඟ වදිනවා. එතකොට දැන් මේ අතර දැන් මාලිමා රජයට එහෙම නැත්නම් ආණ්ඩුවට හිමි වෙලා තිබුණේ 48ක ප්‍රතිශතයක්. ආසන 48යි. සමගි ජනබලවේගයටත් 29යි. එතකොට මේ අය විපක්ෂයේ දේශපාලන පක්ෂ යම් ප්‍රමාණයකට ආණ්ඩුවට හරි කාට හරි සහාය දෙනවා නම් යම් කෙනෙකුට උමනාවක් තියෙන්න පුළුවන් අපිට මේක පේන්න දෙන්න බෑ කියන එක මම විශ්වාස කරන දේ මම කියන්නේ. ඒ කියන්නේ අපිට රහස් ඡන්දයක් අවශ්‍යයි. එතකොට ඒක ඇතුලේ කියන්නේ නැහැ මේ ඩීල් දාපු එක පේන්න. එහෙම කතා කිසි දෙයක් නෙමෙයි. දැන් අපි උදාහරණයකට මම අපේක්ෂකයෙක් නම් මම ආණ්ඩුවට නම් සහාය පළ කරන්න ඉන්නේ. හැබැයි මට ඒක ලෝකෙට පෙන්න දෙන්න අවශ්‍ය නැහැ. මගේම ඡන්දය ඒක අවශ්‍යයි කියන එක සමහර විට ජාතික ජනබලවේගයේ පාර්ශවයට එකතු වෙද්දී කිව්වදෝ දන්නේ නැහැ. ඉතින් ඒකේ මම නම් ඉච්චර ලොකු දෙයක් දකින්නේ නැහැ. සාමාන්‍ය දෙයක් විදිහට දකින්න සිරිමලි මම දන්නේ නැහැ කොහොමද ඒක. දැන් ඊයේ දවසෙත් මම දැක්කා මාධ්‍යවල පළ වෙලා තිබුණා රන්හිරු මේ වෙද්දී විපක්ෂ අපේක්ෂකයා
සාරුක් මහත්මයා මේ ඡන්ද 62ක් මේ වෙනකොට අත්සන් සහිතව එකතු කරගෙන තිබුණා කියලා තමයි විපක්ෂය විසින් සමහර විට මේ පුවත මේ පැල කරන්න ඇති. කොහොම වුණත් මේ වගේ අපි නම් මේ මැච් එක ගහනවා කියලා තමයි මුජිබ කිව්වේ. ඔහු කිව්වා මේ මැච් එක අනිවාර්යෙන් ගහනවා කියලා. ඒ එක්කම සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා කිව්වා බඩේ බත් වගේ විශ්වාසයි අපෙන් තමයි නගරාධිපතිනිය බිහි වෙන්නේ කියලා. එතකොට දැන් මේක ඇත්තටම මම දේශපාලනය දකින්නේ රන්හිරු මාලිමාව හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ සමගි ජන බලවේගය හෝ එක්සත් ජාතික පක්ෂය මේ දේශපාලන පක්ෂ මොනවා වුණත් දේශපාලනය කියන්නෙම බලය කියන්නෙම ඩීල් එකක්. ලෝක දේශපාලනය වගේම ලංකාවේ දේශපාලනය තුලත් මේ ඩීල් එක ඇතුලේ තමයි බලය කියන එක සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ. ඒක වැරදි හෝ හරි නෙවෙයි මම මේ කියන්නේ. ඒ බලය ගැනීම සඳහා කරන්න සිද්ධ වෙන දේවල් තියෙනවා. ඒකෙදි ජනතාවත් එක්ක ඩීල් එක. ඒකෙදි දැන් පහුගිය දවස්වල රන්නිරු ලොකු චෝදනාවක් ආවා දිලිත් ජයවීර මන්ත්‍රීවරයාට. ඔහු මේ ගොඩක් සභාවන් වලදී දැන් විපක්ෂය එකතු වෙලා තියෙද්දි ඔහු ස්වාධීන වෙලා තියෙනවා. ඔහුගේ පක්ෂයේ සමාජිකයින් ස්වාධීනව ඉන්න ඉඩ තියලා තියෙනවා. එතකොට ඔහුට ආපු චෝදනාව තමයි මේ මාලිමාවත් එක්ක එග්‍රිමන්ට් එකකට ඇවිත් තමයි මේක කරන්නේ. ඒ හින්දා ගොඩක් සභාවල බලය පිහිටවන්න මාලිමාවට හැකි වුණා. මොවුන් ඒගොල්ලොන්ගේ අයව ස්වාධීනව තිබ්බ හින්දා විපක්ෂයේ ඡන්ද ප්‍රමාණය අඩු වීම හින්දා කියලා. දැන් මේවා මම දන්නේ කොයිතරම් කතා කරගෙන සිද්ධ වෙන ඒවලුද. නමුත් දේශපාලන බලය කියන එක ඇවිල්ලා අපි හිතන මේ සම්පූර්ණ මේ අපි ඇත්තටම ඒකේ හොඳ හෝ නරක සුදු හෝ කළු කියලා වෙන් කරන්න බෑ. ඒක ඇවිල්ලා මේ බලය සම්බන්ධයෙන් ඒක කටයුතු කරන්න ඕනේ. එහෙම නොකරනම් මං හිතන්නේ ජාතික ජන බලවේගයට මේ ආණ්ඩු බලය ගන්නත් බැරි වෙනවා. ඔව් පැහැදිලි. අනිත් පැත්තෙන් දැන් මම වෙන පැත්තකුත් කතා කරන්න තියෙනවා සිනිමලේ. ඒ කියන්නේ විපක්ෂයේ පාර්ශවය විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස ගැන අපි මුලින් ඉඳලම කිව්වා අර ජයග්‍රහණය කරපු මොහොතේම සජිත් ප්‍රේමදාස එළියට අවිල්ල විශේෂ ප්‍රකාශයක් කරා අපි නම් මේ සියලු බලවේග විපක්ෂයේ එකතු කරගන්න කැමතියි කියලා. දැන් ඔතන ඔහොම කුජීත වෙලා කුල්ල කුජීත වෙලා පරදිලා නන්නත්තර වෙලා ওই විදියට යනවට වඩා මට මං අදටත් කියන්නේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ පාර්ශවයට තිබුණා දිලිත් වගේ හිතන්න කියලා. ඒ කියන්නේ දැන් ඔබ ඔය කියන කතාව ඇතුලේ වෙන කතාවක් ඔබ කිව්වේ. නමුත් මං අනිත් පැත්තට ගන්නේ දිලිත්ට හම්බුනේ දෙක නම් නේද 100ට මෙච්චර ප්‍රමාණයක් නම් අනිත් පක්ෂවලට සාපේක්ෂව මට අඩු නම් අන්න එතනදී අපිට පුළුවන් ටිකක් අඩියක් පස්සට අරගෙන අපි මේක දෙනවා. දැන් හරි මාලිමාව හැමදාම කයිය ගැහුවනේ. කයියනේ කයිය නායකලා කියලානේ කියන්නේ මාලිමාව කට්ටියට. ඒතකොට කයිය ගැහුවනම් ඒ කයියෝ කරලා විදියත් බලන්න. ඉඩක් දෙන්න තිබුණා. ඒ කියන්නේ පැත්තකට වෙලා මේ එකතු වෙලා දැන් අන්තිම මොහොතේ ඔබ හිතන්න දවස් දෙකක් නෑ මේ ඡන්දෙට විපක්ෂයේ 37 නායක ජාතික සංවිධායක හැටියට සජබෙත් මහලේකම් හැටියට සාගර කාර්යවසමුත් මේ එකතු වෙලා කණ්ඩායමක් විපක්ෂයේ එකතු වෙලා ප්‍රෙස් කන්ෆරන්ස් එකක් තියලා කියනවා අපි පොදු විපක්ෂයක් හදාගත්තා. කියන්නේ හරි මේ කවදාවත් එකතු වෙන්න බැරි කණ්ඩායම් තමයි මේක තුනේ. ඒ කියන්නේ ඒ කියන්නේ සෑහෙන ඒ වගේ මේගොල්ලෝ නිකන් හිටියේ නෑ. නමුත් සජිත් ප්‍රේමදාස මං හිතන්නේ දැන්වත් සජබ හෝ එහෙම නැත්නම් විපක්ෂය නැවත ප්‍රතිසංවිධානය වෙන්න ඕන නම් සජිත් ප්‍රේමදාස ඉවත් විය යුතුයි දේශපාලනයෙන්. දේශපාලනයෙන් ඉවත් විය යුතුයි කියලා මට හිතෙන්නේ සජිත් පව් සජිත් හොඳ මිනිස්සෙක් හොඳට වැඩ කරනවා මහන්සිලා වැඩ කරනවා නිදි මරාගෙන වැඩ කරනවා උදේ පාන්දර නැගිටිනවලු. ඉතින් එහෙම හොඳයි. එහෙම නායකයෝ අපිටත් ඕනේ. හැබැයි එහෙමයි කියලා මේ අර බැල යන පැත්තට මැස්ස ගහන ඉබාගාතේ හැසිරෙන හැම එකාම කියන එක අහගෙන ඒකට වැඩ කරන එහෙම නැත්නම් ඒ කිසි දෙයක් නාහ තමන්ගේ මතයට විතරක් වැඩ කරන මේ වගේ මේ හරි අපිලිවෙල වූ දේශපාලන ජීවිතයක් ගත කරන මිනිස්සෙක්ට දේශපාලනේ ගැලපෙන්නේ නැහැ කියලා හිතනවා. දැන් මේකට අනෙක් පැත්තෙන් ගොඩනගනව තර්කයක් සිරිමලි මේ එක්සත් ජාතික පක්ෂයේ සාගල රත්නායක ජාතික ජනබලවේගයට උදව් කරලා තියෙනවා මෙවර කොළඹ මහනගර සභාවේ බලය ඇල්ලීමට කියලා. සාගල එහෙම උදව් කරන්න ඇතිද සිරිමලි සාමාන්‍යයෙන් ඔබට හිතෙන්නේ? ඔව් ඇත්තටම සාගල කියන චරිතය ගැන මේ කියන්නේ එහෙම විශ්ලේෂණය කරන්න පුළුවන් චරිතයක් නෙමෙයි. කෙනෙක්ව විශ්ලේෂණය කරන්න කෙනෙක් ගැන කතා කරන්න පුළුවන් ඒ පුද්ගලයාට යම්කිසි මතයක් එක්ක ඉන්නවනම් විතරයි. හැබැයි සාගල රත්නායක කියන්නේ මං හිතන්නේ රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය විනාශ කරපු කෙනෙක්. සාගල රත්නායක කියන්නේ
එක්සත් ජාතික පක්ෂය විනාශ කරපු කෙනෙක්. මේ එක්සත් ජාතික පක්ෂයට එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ කියන දේශපාලනඥයට යම්කිසි විදිහකට අවඩක් සිද්ධ වුණා නම් ඒක සම්පූර්ණ වග කියන්න ඕනි සාගල රත්නායක. අපිට ඔවුන්ගේ තියෙන වෙනත් හිතවත්කම් අදාළ නැහැ. නමුත් දේශපාලනයට අදාළ සෑහෙන විනාශයන් කරලා තියෙන කෙනෙක්. මාතර ප්‍රදේශයේ දෙනියායේ පැත්තේ නේද සුනිල් නන්දුන් නෙත්තිලා කියවල් පැත්තේ. ඉතින් අපිත් ওই දකුණට සම්බන්ධ නිසා අපි දන්නවා සාගලව යහපාලන සමයේ රනිල් වික්‍රමසිංහ ගෙන්න මන් දන්නේ නැහැ ඒක පෞද්ගලිකව මොකක් හරි වෙන එකක් තියනවාද ඒ කතා කියනවා අපි ඒව කියන්න යන්නේ නැහැ අපිට ඒකාගේ පෞද්ගලික ඒව අදාළ නැහැ අපිට නෑ මේක මේ රට මේක දේශපාලනේ මේ අපි පුරවැසියෝ අපිට කතා කරන්න අයිතියක් තියෙනවා. ඒතකොට දැන් සාගලව ඒ වෙලාවේ අරගෙනවිල්ල ආරක්ෂක මොකද්ද අමතිකමක් නේද මහජන මොකක් හරි දුන්නා මහජන ආරක්ෂකම ඒ වෙලාවේ. එතකොට සහ මාණ්ඩලික මොකද යාගේ අර කාර්ය මණ්ඩල ප්‍රධානී ඒ මොහොතේ අපි කිව්වේ ඒක වැරදි. ඒ සහ වර්තමානයේ ගත්තත් වෙන අති ප්‍රබල අර ජනාධිපතිවරයාටත් වැඩි ආරක්ෂාවක් අරගෙන ගියපු මිනිහෙක් තමයි සාගල රත්නායක. නෑ ඇත්තටම මේ ඔය එක්සත් ජාතික පක්ෂයේ බොහෝ අය දන්නවා එක්සත් ජාතික පක්ෂයේ අය ඒකේ කාලයක් තිස්සේ ඉඳපු අය පක්ෂය හැරගියපු කාරණය මේක හරි ප්‍රසිද්ධ කාරණයක් ඉතින්. මේවා වහගෙන ඉඳලා වැඩක් නැහැ. තවදුරටත් ඒ පක්ෂ නැවත ගොඩනගෙනව නම් ඒ අදාළ මුල් කියන්නේ මූලිකම ප්‍රශ්නය හඳුනාගත යුතුයි. සහ මේ ක්‍රියාකල කියන්නේ දැන් මේවා හඳුනාගෙන වැඩකුත් නැහැ. හඳුනාගෙනනේ තියෙන්නේ. ඇත්තටම සිරිමලි දැන් ඔය එක්සත් ජාතික හඳුනාගෙන තියෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ. ඒකට ඇක්ෂන් එක්සත් ජාතික පක්ෂ සමහර අය දිහා බැලුවාම සහ මේ කණ්ඩායම් වල මේ කතා බහ කරනවානේ අපේ හිතවත්තු ඉන්නවානේ. දැන් මේකේ පාර්ශව කිහිපයකට බෙදිලා. එක එක්කෙනා දැන් අපි උදාහරණයකට ගමු රවි කරුණානායක මහත්තයා දැන් ඉන්න හිටපු ඇමතිවරයෙක්. ඒතකොට මේ පැත්තෙන් මේ පාර්ශවෙන් එල්ල වෙනවා යම් චෝදනා ටිකක් හැමදාම ප්‍රෙස් කන්ෆරන්ස් තියදී කියනවා භූතයෝ දෙන්නෙක් ඉන්නවා මේ භූතයොත් එක්ක කරන්න බෑ මේක. දැන් එතකොට ප්‍රශ්නේ අපිට පේන හඳුනගෙන තියෙන්නේ. ඒ කියන්නෙත් නෑ භූතයෝ දෙන්නෙක් ඉන්නවා නම් කියා ගන්නත් බයයි කොහොම වුණත්. ඒකයි ප්‍රශ්නේ. කමන්නේ කියන්නේ හඳුනගෙන ඉන්න ප්‍රශ්නේ කියන්නේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා කියන්නෙම මොකක් හරි ප්‍රශ්නයක් හඳුනගෙන තියෙනවා. ඒතකොට බිමේ දේශපාලනය කරන එක්සත් ජාතික පක්ෂයේ මේ වැඩේ ගොඩ දාගන්න මේ භූතයෝ මේ කණ්ඩායම් එක බැරි නම් ඒ බැරි දෙයට ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් අනුර දිසානායක ගැන මම සතුටු වෙන්නේ සිරිමලි. එතන අනුර අර දැන් මේ වෙලාවේ අපි ඉස්සර නම් ටිකක් විවේචනාත්මකව කතා කරා මුල් අවදියේ මොකද මාස 6ක් කාලයක් අපි බලන් හිටියා කියපුව කරනකම්. මේ වෙලාවේ යම් ප්‍රමාණයකට මේ යම් ස්ථානගත කිරීම කරනවා යම් තනතුරු වලින් ඉවත් කිරීම කරලා ඒ අදාළව තැන් වලට අදාළ පොඩි ශක්තිමත් යම් තීරණ ගන්නවා. යනවා වගේ පේනවා. එතකොට දැන් ඒක තමයි ක්‍රියාත්මක වීම කියන්නේ. එතකොට මේ දේශපාලන පක්ෂත් සජිත්ට තනියෙන් බැරි නම් සජිත්ගේ දෙවනියා විදියට හරි සජබේ යම් මිනිස්සු අතර නේද ජනප්‍රසාදයට ලක්වුණු ටිකක් ඔය සජිත් වගේ නොවන බුද්ධිමත් මේ ඔය පක්ෂය ඇතුලේ තියෙන්නේ ඒ එවැනි දෙවනියෙක් පළවෙනවට කියන්නේ අනිත් අයත් කැමති නැහැ. හැම අයගෙම තියෙන්නේ ඇවිල්ලා තමන්ගේ බඩගෝස්තරවාදය සම්බන්ධ ප්‍රශ්නයක් විතරයි. ඒක රැකගෙන ඉන්න සජිත් තමයි ඒගොල්ලන්ට හොඳම චරිතය කියලා තමයි සජිත්ව තවදුරටත් තියාගෙන ඉන්නේ. මං හිතන්නේ ඉතින් සජිත් කලින් කරපු මේ චෝදනා තමයි මේ රනිල් වික්‍රමසිංහට ඔහු දිගින් දිගටම පරාජයටපත් වුණා කියලා ඡන්දවලින්. මං හිතන්නේ ඊටත් වඩා වැඩි වාර ගාණක් මේ වෙද්දී සජිත් ප්‍රේමදාස පරාජයටපත් වෙලා ඉන්නවා. හරිනම් ඔහුත් රනිල් වික්‍රමසිංහ පක්ෂයේ නායකත්වය අතෑරලා නොගියා වගේම ඒ චෝදනාවම හුටත් දැන් ඉල්ල වෙනවා. මේ කලබලේ ටිකක් අඩු කරගෙන හිටිය නම් සමහර විට ඉදිරි කාලයක වැඩි කල නොගොස් මොකද පළාත් පාලන ආයතනවල අපි දන්නවා අයවැය කියන්නේ හරි ප්‍රබලයි. දැන් තමයි මාලිමාව නගර සභාවේ බලය ගත්තට දැන් අවධානම තියෙන්නේ මං හිතන්නේ අද බල්සා මේ කතා කරද්දිත් ආඩුවෙන් කතා කරා සහ එකට එකතු වෙලා වැඩ කරමු කියලා යෝජනා කළා. මං හිතන්නේ හොඳ ආරාධනයක් ඒ කරේ. මොකද නගර සභාව පාර්ලිමේන්තුව වගේ නෙමෙයි එකට එකතු වෙලා සභාවක් විදියට තමයි තීන්දුව తీරන ගන්න වෙන්නේ. එතකොට මේකේ මේ ඉදිරියේදී ඔය එකතු වෙන පුද්ගලයෝ ගැන මම නම් විශ්වාසය තියන්නේ ස්වාධීන අපේක්ෂකයෝ ආපු තැන් තියෙනවා. ඒගොල්ලොන්ට මුදල් යොදවපු අය ඉන්නවා. එතකොට මේගොල්ලෝ යම්කිසි විදියකට ඡන්දය පාවිච්චි කරලා මේ ආණ්ඩුවත් එක්ක එකඟ වුණාට මොවුන් ඇවිල්ලා තමන් ආපු තැනට ඒ විදිහට කරා නම් මෙතෙන්ට නොකර ඉඳී කියන විශ්වාසය තියාගන්න බෑ. ඒ හින්දා
කියන්නේ නගර සභාවට අවශ්‍ය යම් යම් තීන්දුව తీරන ගැනීමේදී විපක්ෂයත් එක්ක එකතු වෙලා කරන එක කටයුතු කරන එක ඉතාම හොඳයි. මම හිතන්නේ නගරාධිපතිනිය ඒක අවබෝධයෙන් තමයි කිව්වේ කියලා මම විශ්වාස කරනවා. එතකොට මුජිබ සමගි ජන බලවේගය ගැන ඔබ කිව් ප්‍රකාශ දැන් අවලංගු වෙලා ඉවරයිනේ. දැන් සමගි ජන බලවේගය යම් ප්‍රතිසන්දානයක් කෙරෙන්න ඕනි කියන එක අපිට පේනවා. විපක්ෂයක් හැටියට අපිත් කැමති රටේ පුරවැසියන් විදිහට විපක්ෂයේ යම් ප්‍රමාණයකට යම් හෝ ප්‍රමාණයකට ආණ්ඩුවට යම් මේ අර බලපෑමක් කරන්න පුළුවන් තත්ත්වයකට පත් වෙ කියලා. එහෙම නැතුව විශේෂ ප්‍රකාශ ඖෂධ හිඟයක් තියෙනවා ඖෂධ ටික දෙන්න, අධ්‍යාපනයේ ප්‍රශ්නයක් තියෙනවා අධ්‍යාපනයේ දෙන්න. එහෙම කිය විශේෂ ප්‍රකාශ කර ඉන්න මේ අර ප්‍රතිරූපයක් එහෙම නැත්නම් පිළිමයක් වගේ චරිත අපිට වැඩක් නැහැ. ඒතකොට අපිට විපක්ෂීය පාර්ශවයට අපි කැමති ඒ වගේ ප්‍රබල නායකත්වයක් එනවා නම් ඒක වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් එයි කියන විශ්වාසය අපිට තියෙනවා දැන්වත්. ඒ කියන්නේ දැන් හරිනේ දැන් ඔය අන්තිම තුරුම්පුවත් අර ප්‍රෙස් කන්ෆරන්ස් තියලා එක තුනා පොදු විපක්ෂ හැදුවා කියලා ගහපු අන්තිම තුරුම්පුවත් ෆේල්නේ. ඒ නිසා ඒක දැන් පුළුවන් මොන්න පොඩි කාලයක් තියෙනවා මේ අවුරුදු 5ක 10ක කාලයක් 10ක් විතර යයි කියලා මගේ මතේ ඒ යන කාලය ඇතුළත යම් වෙනසක් කරගන්න. ඇත්තටම දැන් අපි ලංකාව විදිහට මේ වගේ කාරණා එක්ක සම්බන්ධ වුණත් ලෝක මට්ටමෙන්ම ලංකාවට විශාල වශයෙන් බලපාන ප්‍රශ්න ගණනාවක් මේ වෙද්දී ගෝලීය දේශපාලනය ඇතුළු සිද්ධ වෙමින් තියෙන්නේ. මම හිතන්නේ අපි ඉදිරියේදී කතා කරනවා මේ ලෝක මට්ටමින් දැන් සිදුවෙමින් යන මහා ව්‍යවසනකාරී දේවල් සම්බන්ධයෙන් ඒක ලංකාවට ඉදිරියේදී විශාල බලපෑමක් ඇති කරනවා රන්නිරු. මොකද ඉන්ධන සම්බන්ධයෙන් සහ අනිකුත් සේවාවන් සම්බන්ධයෙන් අනිවාර්ය බලපෑමක් එනවා. එතකොට මේවත් එක්ක මේ ලංකාවේ ඉන්න ජනතාව තාම අපූර්ව ජනතාවක් අපේ ලංකාවේ ඉන්නේ. පොඩ්ඩක් දේවල් අඩු වෙනවත් එක්කම ඔවුන් පවතින රජයන් වලට තමයි දෙන්නේ දඬුවම දෙන්නේ. එතකොට ඊට පස්සේ ඒගොල්ලෝ තව කෙනෙක් තෝරා ගන්න කරන්නේ. එතකොට මේවා අවබෝධ නොකරගෙන ඉදිරියට ගියොත් නැවත ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ හින්දා අපි ඉදිරියේදී අනිවාර්යෙන් ඒ පිළිබඳව සාකච්ඡා කරන්න ඕනේ. මේ අනෙක් කාරණාව දැන් ඔය දැන් හරි අපි ජයග්‍රහණය පැත්ත කතා කරා වගේම මේ කොළඹ නගරය. කොළඹ කියන්නේ අතිශය ජනාකීර්ණ නගරයක් සහ මේකේ විශේෂයෙන්ම නගර සභාවට ප්‍රමුඛතම කාර්යභාරයන් විදිහට අපි දකිනවා කසල බැහැර කිරීමේ කටයුත්ත, ඒ වගේම පාකින් ටිකට්ස්, ඒ කියන්නේ දැන් මේවා තමයි වැඩිපුර පහර එල්ල වෙන සහ වැඩිපුර අල්ලස් දූෂණ අක්‍රමිකතා කියන එක බහුල වශයෙන්ම තියෙන නගර සභාවක් තමයි කොළඹ නගර සභාව. ඒ වගේම රන්නිරු වැඩිම ආදායමක් ලංකාවේ තියෙන නගර සභා සහ ඒවා අතරින් වැඩිම ආදායමක් ලබන කොළඹ නගරාධිපතිනිය කියන්නේ අර නිකන් අපිට හිතන විදිහට කැබිනට් අමාත්‍යවරයෙකුටත් වඩා යම් බලයක් තියෙන කෙනෙක්. ඒ තරම් ඇයට පව එකක් තියෙනවා. අමාත්‍යංශකට වැඩිය දෙවන්ත අරමුදලක් තියෙනවා. එතකොට මේ අරමුදල කාටද යොදවන්නේ? දැන් මේ කොළඹ ගත්තොත් 90ක පමණ 9ක 10ක ප්‍රමාණයක්නේ සාමාන්‍යයෙන් අර ඉහළයි හැඟෙන පැලැන්තියේ ඉන්නේ. ඒතර අනිත් සියලු දෙනා මධ්‍යම පාන්තික සහ අන්ත දුප්පත් කොට්ටාසේ ඉන්නේ. කියන්නේ එදා වේල වතු ආශ්‍රිතව තියෙනවා මුඩුක්කු නිවාස බහුල වශයෙන් තවමත් තියෙනවා. තවම කොළඹ නගරයට බැරි වුණා තවමත් ඒකට සංවර්ධන වැඩපිළිවෙලක් හදලා මේ මුඩුක්කු වාසීන්ගේ ඒ අදාළ ප්‍රශ්නේ විසඳන්න බැරි වෙලා තියෙනවා. සිරිමලි මේ දැන් ඔය අපි නිකන් කොළඹ දැන් ඔබ අපි දැන් නිකන් කොළඹ අවට ඇවිදගෙන ගියොත් ඔබට පේනේවි තරුණයෝ උච්චර ප්‍රමාණයක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ඒකෙන් කියන්නේ ඇඟවාත කෙට්ටු වෙලා අර මූණවල් ඇත ගහලා මේ අයිස් කුඩු වගේ මත්ද්‍රව්‍යත් එක්ක ගැටිච්ච දැවැන්ත ජාලයක් මේ කොළඹ මූලික කරගෙන හැදිලා තියෙනවා. ඒකම පොඩි කඩවල් වල පවා මේ අදාළ කියන්නේ තරුණ ප්‍රජාව ග්‍රහණය කරගන්න අවශ්‍ය වෙළඳාම් සිද්ධ වෙනවා. මේකේ මම හිතනවා සියල්ල මේ දැන් මේ වෙච්ච ජාවාරංකාර ව්‍යාපාරික පැලැන්තිය, ජාවාරංකාර මත්ද්‍රව්‍ය පැලැන්තිය, පාතාලය, අපරාධ, දූෂණ මේ සියල්ලක්ම ගැටගැහිලා තිබුණා යම් කාලයක් තිස්සේ එකම දේශපාලන ව්‍යාපාරයක් මේ කොළඹ අරක්ගෙන ඉඳපු එකත් එක්කම. ඒ අය අපි දැක්කා යම් තැන්වල අර කරට අත දාගෙන නේද අතට අත දීලා ඒ ගෙවල් වල කාලා දීලා එක්තරා රන්හිරු මේක යම්කිසි අත්හදා බැලීමක් තමයි. මේක මොන ආකාරයට සිද්ධ වුණත් බලය ලබා ගන්න ඒකට අදාළව මොන කටයුතු කරලා සිද්ධ වුණත් මේක හොඳ අත්හදා බැලීමක්. මේ නගර සභාව
මොන විදිහටද ගොඩ ගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ මේ තාක් ආපු කිසිම කෙනෙකුට මේක තිබුණු තැනින් තවත් පල්ලෙහාට දාන්න පුළුවන් වුණා මිසක් මේ ඉදි වෙන බිල්ඩින් නෙමෙයි නගරේ සංවර්ධනය කියලා කියන්නේ. මේ මොනවද ලයිට් දානවා කිව්වට ලයිට් වැටිච්ච එක නෙමෙයි නගරේ සංවර්ධනය. නෙළුම් කුළුණු ඉදි වුණා කියලා නගර සංවර්ධනයක් වීමක් නෙවෙයි ඒක. මේ නගරේ කොයිතරම් මිනිස්සු දරිද්‍රතාවයෙන් පෙළෙනවද? කොයිතරම් හිඟන්නෝ ප්‍රමාණයක් ඉන්නවද? කොයි විදිහටද කුණු කසල බැහැර කරන්න පුළුවන් වෙලා තියෙන්නේ? නගරයේ බෝ වෙන රෝග කොච්චර තියෙනවද? නගරයේ තියෙන රෝහල් කොයිතරම් සංවර්ධනය වෙලා තියෙනවද? කුඩු වගේ වසංගතයන් කොයිතරම් දුරට නගරය පුරා පැතිරිලා තියෙනවද? මෙන්න මේ දේවල් තමයි නගර සංවර්ධනය කියන එක තෝරගන්න යම්කිසි තියෙන නිර්මාපක ටික. සහ දැන් මේකේ එක පක්ෂයක් මේ දේශපාලන ව්‍යාපාරයේ බලය අරන් තියෙන්නේ. දැන් හොඳයි. දැන් මම හොඳයි කියන්න හේතුව දැන් එක්සත් ජාතික පක්ෂය හරි පොදු ජන පෙරමුණ මොකක් හරි මේ කවුරුත් සන්දානගත වෙලානේ හැමදාම දේශපාලනය කරේ. මුල්ලම අවදී ඇරුණාම ඒ සන්දානගත වුණාම සෞඛ්‍ය ඇමති ශ්‍රී ලංකාවේ දේවල් දෙන්න වෙනවා. එතකොට පොඩ්ඩක් අර පළාත් පාලන ආයතනයේ ආණ්ඩුවයි අතර ගැටුමක් තියෙනවා. එකතුව වෙන්නේ නැහැ. නමුත් මේ තියෙන දැන් තත්ත්වයේ උඩ දැන් ඔබ මේ රෝහල් කියන මතක් කරපු නිසා මම පහුගිය දවසක මේ අපේ හිතවත් රෝගියෙක්ව බලන්න ගියා කොළඹ ජාතික රෝහලට. ඔබ කියන්නේ භූත ගුහාවක් වගේ. ඒ කියන්නේ මේ එකක් ඒ බිල්ඩින් වල අයිනෙන් යන්න බයයි. කඩන් කොයි වෙලේ කඩන් වැටේද ඔළුව උඩට කියලා. හැබැයි ඒක උඩ තට්ටු දෙක තුනක ඉන්න රෝගීන්. පෙළට එක පෙළට සමහර පඩිපෙල් අස්සවල වලින් යන්න බයයි. ඒව නිකන් අර ඇත්තනම හරි කැතයි හිරිකිතයි. එතකොට ඒ වගේ ගොඩනැගිලි තියෙන්නේ කොළඹ මේ රාජ්‍ය ආයතන වල සහ මේ වගේ පොදු මහජනතාව දැවැන්ත ලෙස තමන්ගේ සේවයන් සපය ගන්න. දැන් වෙනත් ලෝකයේ දියුණු රටවල් වල නගරයන් බලන්න දැන් ඔබ කියු කතාව ඇතුලේ එකක් නොකියුණු එකක් තියෙනවා මේ කොළඹට එන අපි වැඩ මමත් ඔබත් මං හිතනවා ඒ කියන්නේ අපි දුර ඉඳලා එන්නේ. දැන් නම් අපි දැන් පදිංචිය හරි. නමුත් අපි ඉස්සර බස් එකේ එනවා කෝච්චියේ එනවා කොළඹට ඇවිල්ලා සතියක් තිස්සේ වැඩ කරනවා ගෙදර යනවා. මේ එන අයට තියෙන පහසුකම් ඇතිද? නේද? කොළඹ ප්‍රධාන නගරය නම් මේක මූලිකම කේන්ද්‍රස්ථානය නම් ආර්ථිකේ මේක නම් මර්මස්ථානය. මෙතෙන්ට වැඩ කරන්න එන වැඩ කරන රට වටෙන් එන ජනතාවට ඕන පහසුකම් ටික තියෙනවාද? ආවම නවතින්න තැනක් තියෙනවාද? එක රැයක් පහසුවෙන් ඉන්න තැනක් තියෙනවාද නේද? බොන්න වතුර ටිකක් ගන්න තැනක් තියෙනවාද? කියන්නේ නගර සැලසුම. නගරය සැලසුම් වෙලා නැහැ හරියට. ඒ කියන්නේ කොළඹම තමයි වෙළඳ නගරය වෙලා තියෙන්නේ. කොළඹම තමයි ප්‍රධාන පරිපාලන නගරය වෙලා තියෙන්නේ. එතකොට මේ නගර සැලසුම මේවා හදන්න ඕනනේ. මේක මම හිතන්නේ මේ දැන්පත් වෙලා ඉන්න නගර සභාවට උනත් මේ එක කාල සීමාවකින් කරන්න පුළුවන් දේවල් කියලා. නමුත් නගරයට සැලැස්මක් හදලා මේ නගරයේ තියෙන යම්කිසි විදිහකට ප්‍රශ්න වලින් අඩුතරමේ 10% සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා නම් මේ කාල සීමාව ඇතුළත මම හිතන්නේ ඔන්න ඊගාවට එන නගර සභාවට මේක හෝ වෙනත් එකකට හෝ ඊළඟ පියවර ගෙනියන්න පහසුවක් වෙනවා. නේ ජනතාව අනිවාර්යයෙන්ම හරියට කළොත් දැන් වෙනදා ඇත්තටම වෙනදා උනේ දේශපාලනේ දැන් මම මේ පාර සතුරු වෙන ඊළඟ කාරණාව සිරිමලි පළාත් පාලන ආයතනවල ඡන්දෙ දුන්නේ අර ටකරමට හරි ගඩොලට හරි නෙමෙයි. මොකද පහුගිය කාලවල හැමදාම දේශපාලනේ උනේ තමන්ට ගල් මේ ඕඩර් එක ගන්න පුළුවන් කොහෙටද වැලි ටික ගොඩ දා ගන්න අවශ්‍ය පර්මිට් එක ලැබෙනවද ගස් ටික කපා ගන්න පුළුවන් පර්මිට් එක ලැබෙන්නේ කොතනද අන්න එතනට තමයි ඡන්දය පාවිච්චි කරේ. හැබැයි ඒක වෙනස් වෙලා තියෙනවා දැන්. නිවාසවල නම් ඇත්තටම ටකරමට සාමාන්‍ය තාම සුළු දෙයකට ඒ කියන්නේ මේ කුඩු පැකට් එක ගහන්න රුපියල් 500ක් දුන්නට 1000ක් දුන්නට කඩේටම බීඩි ටික බීඩි එහෙම තමයි മന്ത്രിවරු ඡන්ද ගත්තේ මේ කොළඹ. මම දැක්කා ඒක ඇස් දෙකෙන්. නෑ දේශපාලන සංස්කෘතිය ඒ විදිහටනේ හැදිලා තිබුණේ කාලයක් තිස්සේ. දැන් මේ මෙවර ඒකේ යම් ප්‍රමාණයක යම් වෙනසක් අපි දකිනවා. ඒ කියන්නේ අර දෙන්න මිනිස්සු යම් ප්‍රමාණයකට උද්‍යෝගිමත් වෙලා තිනවා. වෙනසක් බලාපොරොත්තු වෙලා වෙනසක් වෙනුවෙන් සටන් කරලා තියෙනවා. ඒ වෙනස බලාපොරොත්තු වුණු මිනිස්සුන්ට වෙනස දුන්නොත් රායි ඇත්තටම මාලිමාවට ඊළඟ නෙමෙයි ඊළඟ අවුරුදු ගණනක් වුණත් මේ රටේ ජනතාව මේ කොළඹ විතරක් නෙමෙයි රටම දෙයි. ඇත්තටම මේ දැන් මාලිමාවේ පාක්ෂිකයෝ විතරක් නෙවෙයි ඒ ඉන්න මන්ත්‍රීලා පිරිස විතරක් නෙවෙයි ඒ ආණ්ඩු බලය ගත්ත අය පමණක් නෙවෙයි විපක්ෂයත් එකතු වෙලා දැන් විපක්ෂයට අභියෝගයක් තියෙනවා පුළුවන් නම් ජනතාව වෙනුවෙන් නගරය වෙනුවෙන් එකට එකතු වෙලා කටයුතු කරන්න පුළුවන්ද මෙන්න අවස්ථාව. ඒක වෙන්නේ නැහැ මොකද වෙන්නේ නැහැ කියලා මම කියන්නේ මේ
ඔයි ඔය උපමාදේශ කරගම පාර්ලිමේන්තුවට එකසිද 159ක් පත්වල පාර්ලිමේන්තුවේ මාලිමාව ආවම මාලිමාවෙත් ඇතුලේ එනකොට කිව්වා විපක්ෂයට අපි ආරාධනා කරනවා ඔයගොල්ලෝ ඉන්න. ඉතින් එහෙම තමයි ඕන ආණ්ඩුවක් කතා කරනවා. නමුත් දැන් කෙලවරක් නැතුව දෙගොල්ලෝ ෆයිට් එක විතරයි. විපක්ෂය ෆයිට් කරනවා සටන් කරනවා ඔය බොරු බේගල් ඇද බාලා ආයි ඊළඟ දවසේ ඇවිල්ලා නැහැ අපිට වැරදුනා කියලා කියනවා. දැන් දයාසිරි ජයසේකර මහත්තයලෙම මේ හිතවත්තු අපි දන්න කියන මිනිස්සු. නමුත් මේවා හිතවත්කම් එකයි වෙනම කතාවක්. දේශපාලනේ රටයි වෙනයි. අපේ ජීවිතනේ අපේ අවුරුදු ගාණක් අපේ තරුණ ජීවිතනේ මේ හැමෝම එකතු වෙලා විනාශ කරේ. අපේ මුළු ජීවිතේම සාමාන්‍යයෙන් මේ ලෝකේ තරුණයෙක් විඳින්න තියෙන ඒවායින් එක අංශු මාත්‍රයක් අරි කාලක් අපිට විඳින්න බැරි කරලා තියෙනවා මේ රටේ පාලකයෝ අවුරුදු ගාණක් පස්සේ. එතකොට ඒ නිසා තමයි අපි මේ මොහොතකට හරි වෙනසක් බලාපොරොත්තු වෙන්නේ මේ රටේ මිනිස්සු. ඒ නිසා මේ අර යම් ප්‍රමාණයකට මේ විපක්ෂය සහාය දෙයි කියලා අපි දෙන්න කියලා ඉල්ලනවා. නමුත් එහෙම දෙන එකක් නැහැ කියන එක තමයි මගේ මතය. මොකද මේ විපක්ෂයම විහිළුවක්. يعني මේ විපක්ෂයම විහිළුවක්. අලුත් නායකයෙකුට හොඳ අවස්ථාවක් තියෙනවා අතට. ඔව් ඇත්තටම. අලුත් මිනිහෙකුට අනිවාර්යෙන් අවස්ථාවක් තියෙනවා අලුත් දේශපාලන බුද්ධිමතෙකුට. ඔව් අනිවාර්යෙන් අලුත් දේශපාලන පක්ෂයකට පවා අවස්ථාවක් තියෙනවා දැන්. ඊළඟ මේ වැඩේ මාලිමාවේ පළවෙනි රාජකාරිය හෙට අනිද්දා දවස් දෙක තුනේ බලා ගන්න පුළුවන්. මුළු කොළඹ නගරයම සුද්ධ වෙන්නයි යන්නේ. ඔව්. දැන් පටන් අරන් මං හිතන්නේ සමහර ඒක අර නගර සභාවෙන් කරන්නේ. දැන් මේක පක්ෂයක් ඉදිරිය දේශපාලනේ ඊළඟ ප්‍රබල වැඩක් හැටියට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනත් ඒක රාශී කරගෙන ලොකු ක්ලීනින් ව්‍යාපෘතියක් සහ අනික් පැත්තෙන් දැන් අර චිකන් ගුන්යා ඩෙන්ගු සහ ඩෙන්ගු වැඩි වෙලා තියෙනවා මේ දවස්වල. තිස්සේ තීරණාත්මක විදියට දැන් රටට බලපාලා තියෙනවා. එතකොට ඒක කොළඹ නගරයේ කේන්ද්‍ර කරගනිමින් ඒක ප්‍රබලයි. ගම්පහ අනෙක් පැත්ත. ඉතින් මේවට විසඳුමක් ගේන්න මේ සතිය කාලයක් උත්සාහ දරනවා කියලා එහෙනම් අපේ සුබ පැතුම් එකතු වෙනවා අලුත් නගරාධිපතිනියට සහ ඒ සියලුම මන්ත්‍රීවරුන්ට. ඉතින් හොඳින් වැඩ කටයුතු කරගන්න කියලා බලාපොරොත්තු වෙනවා. සහ කවුද රෝසි සේනානායක හිටපු නගරාධිපතිතුමියගේ කෙරුවාවල් ටිකක් අපි ඉස්සරහට එළියට අරන් එනවා. ඒවටත් ක්‍රියාමාර්ග ගන්න පුළුවන් නම් ගන්න. ඒක තමයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. එහෙනම් අපි ගෙන් යමු. ගෙන් එන්න.